ඉතින් අද අපි එකතු වෙන්නේ බිස්නස් එන්වයරන්මන්ට් කියන 10 වසරේ දෙවෙනි පාඩමත් එක්ක. ඉතින් අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. What is business environment කියන එක ගත්තාම ඕනම බිස්නස් එකකට ඒකට රිලේට් වෙච්ච එන්වයරන්මන්ට් එකක් තියෙනවා. එතකොට බිස්නස් එකක් ඇතුළත හෝ පිටත තියෙන ෆැක්ටර්ස් බිස්නස් එකගේ එක්සිස්ටන්ස් එකට බලපානවා. ඒක ඩිරෙක්ට්ලි බලපාන්නත් පුළුවන්. නැත්නම් ඉන්ඩිරෙක්ට්ලි බලපෑමක් සිද්ධ කරන්නත් පුළුවන්. එතකොට business environment කියන එක හඳුන්වන්න පුළුවන් environment in which the factors affecting businesses are activated කියන එකෙන්. එතකොට බිස්නස් එකක එක්සිස්ටන්ස් එක තියාගන්න නම් බිස්නස් එකකට කන්ටිනියස්ලි මේ චේන්ජස් එක්ක ඇඩප්ට් වෙලා යන්න වෙනවා. එතකොට බිස්නස් එකක් සක්සස්ෆුල් වෙන්න අනිවාර්යයෙන්ම එන්වයරන්මන්ට් එක කන්සිඩර් කරන්න ඕනේ. ඊළඟට බිස්නස් එන්වයරන්මන්ට් එක එකේ ක්ලැසිෆිකේෂන් එක ගත්තාම බිස්නස් එන්වයරන්මන්ට් එකක් අපි මේන්ලි ක්ලැසිෆයි කරනවා කැටගරිස් දෙකකට. පළවෙනි කැටගරි එක තමයි ඉන්ටර්නල් එන්වයරන්මන්ට්. එතකොට දෙවෙනි කැටගරි එක එක්ස්ටර්නල් එන්වයරන්මන්ට්. ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකට එන්නේ බිස්නස් එක ඇතුලේ තියෙන ෆැක්ටර්ස්. කියන්නේ බිස්නස් එකක් ඇතුලේ තියෙන ෆැක්ටර්ස් බිස්නස් එකේ එකට බලපෑමක් කරනවා නම් ඒවා ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකට එනවා. එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකට එන්නේ බිස්නස් එකට බාහිරව තියෙන ෆැක්ටර්ස් බිස්නස් එක ඇතුළට යම්කිසි බලපෑමක් සිද්ධ කරනවා නම් ඒවා එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකට එනවා. එතකොට ඉන්ටර්නල් එන්වයරන්මන්ට් ෆැක්ටර්ස් විදිහට ෆැක්ටර්ස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඕනර්ස්, දෙවෙනි එක මැනේජර්ස්, තුන්වෙනි එක එම්ප්ලොයිස්. එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක ගත්තාම ඒකේ ෆැක්ටර්ස් 8ක් තියෙනවා. පළවෙනි එක කස්ටමර්ස්, ඊළඟට සප්ලයර්ස්, කම්පිටිටර්ස්, පොලිටිකල් එන්වයරන්මන්ට්, ලීගල් එන්වයරන්මන්ට්, ටෙක්නොලොජිකල් එන්වයරන්මන්ට්, ඉකොනොමික් එන්වයරන්මන්ට් එකයි ග්ලෝබල් එන්වයරන්මන්ට් කියන අට තමයි එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකට එන්නේ. ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ගැන කතා කරද්දී ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ ඩෙෆිනිෂන් එක තමයි different parties and forces acting within a business and affecting a business are known as the internal environment. ඒ කියන්නේ different parties and forces ඉන්නවා බිස්නස් එක ඇතුළෙම ඉඳලා බිස්නස් එකට යම්කිසි බලපෑමක් සිද්ධ කරනවා. බිස්නස් එකට affect වෙනවා නම් ඒකට කියනවා internal environment කියලා. එතකොට පළවෙනි එක තමයි ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ ඕනර්ස්ලා. ඕනර්ස්ලා කියන්නේ persons supplying the required capital for a business. බිස්නස් එකට අවශ්‍ය කරන කැපිටල් එක සප්ලයි කරන්නේ ඕනර්ස්ලා. එතකොට එයාලගේ ෆයිනෑන්ෂියල් ස්ට්‍රෙන්ත් එක, බිස්නස් නොලෙජ් එක සහ එක්ස්පීරියන්ස් එක බිස්නස් එකේ සක්සස් එකට බලපානවා. දෙවැනි පාර්ශවය තමයි මැනේජර්ස්ලා. මැනේජර්ස්ලා කියන්නේ persons taking decisions to direct the resources of a business in order to achieve the objectives of its owners. ඒ කියන්නේ ඕනර්ස්ලාගේ objectives achieve කරන්න බිස්නස් එකක decisions ගන්න සහ resources ටික මෙහෙයවන පුද්ගලයෝ තමයි මැනේජර්ස්ලා කියන්නේ. එතකොට මේ මැනේජර්ස්ලා රෙස්පොන්සිබල් වෙනවා හොඳ රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් අප් කරන්න කස්ටමර්ස්ලා සහ එම්ප්ලොයිස්ලා අතර. එතකොට සමහර බිස්නසස් වල අපිට ඕනම මැනේජ් වෙන අවස්ථා දැක ගන්න පුළුවන්. තුන්වෙනි පාර්ශවය තමයි එම්ප්ලොයිස්ලා. එම්ප්ලොයිස්ලා කියන්නේ persons who duly perform their task assigned using their own skills and competencies. ඒ කියන්නේ එම්ප්ලොයිස්ලා එයාලගේ skills and competencies use කරලා එයාලට දීලා තියෙන task perform කරනවා. එතකොට එයාලගේ dedication එක සහ good attitudes business එක success එක කරා යන්න හේතු වෙනවා. එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක ගත්තාම එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක කියන්නේ different parties and forces acting outside the business and affecting a business are known as external environment. ඒ කියන්නේ බිස්නස් එකෙන් පිටත තමා මේ parties and forces ඉන්නේ. ඒත් හැබැයි එයාලා පිටත හිටියට අපේ බිස්නස් එකට යම්කිසි බලපෑමක් කරනවා. ඒකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. දැන් කස්ටමර් කෙනෙක්ව ගත්තොත් කස්ටමර් ඉන්නේ අපේ බිස්නස් එක ඇතුළේ නෙමෙයි පිටතින්. හැබැයි එයාලගේ බයින් පැටර්න්ස් එහෙම අපේ බිස්නස් එකට යම්කිසි ඉම්පැක්ට් එකක් කරනවා. ඒක එතකොට එක්සැම්පල් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක යටතේ එන පළවෙනි ෆැක්ට් එක තමයි කස්ටමර්ස්ලා
තමයි අපේ බිස්නස් එකෙන් goods and services purchase කරන්නේ. ඒ වගේම අපේ බිස්නස් එකේ survival එක depend වෙන්නේ මේ customers මත. ඒක හින්දා බිස්නස් එක අනිවාර්යයෙන්ම අපේ කස්ටමර්ස්ලාගේ needs and wants අඳුනගෙන ඒවා satisfy කරන්න දැනගන්න ඕනේ. එතකොට මේ කස්ටමර්ස්ලාගේ buying patterns වල change එකක් වුණොත් එහෙම ඒක අපේ business activities වලට අනිවාර්යයෙන්ම impact එකක් කරනවා. දෙවැනි fact එක තමයි competitors. Competitors are the businesses producing goods or services which are similar to the goods or services of another business. ඒ කියන්නේ දැන් අපි business එකක් කරනවා නම් අපි සබම් produce කරනවා නම් අපේ තවත් සබම් produce කරන business එකක් අපේ competitor කෙනෙක් වෙනවා. ඒ කියන්නේ අපි produce කරන එකම ඒ හා සමාන good එකක් produce කරන කෙනෙක් අපේ competitor කෙනෙක් වෙනවා. එතකොට අපේ බිස්නස් එකට ඉන්ෆ්ලුවන්ස් එකක් කරනවා මේ කම්පිටිටර්ස්ලා කොහොමද එයාලගේ බිස්නස් ඇක්ටිවිටීස් කන්ඩක්ට් කරන්නේ. එතකොට කම්පිටිටර්ස්ලාගේ ප්‍රයිස් එක කොහොමද, ක්වොලිටි එක කොහොමද, එයාලා පාවිච්චි කරන මාකටිං ටෙක්නික්ස් මොනවද, ඒවා අපේ බිස්නස් එකටත් ඉන්ෆ්ලුවන්ස් එකක් ඇති කරනවා. ඊට පස්සේ සප්ලයර්ස්ලා ගත්තහම සප්ලයර්ස්ලා කියන්නේ the parties providing required raw materials and other services to a business are known as suppliers. එතකොට අපි බිස්නස් එකක් කරනවා නම් අපේ බිස්නස් එකට අවශ්‍ය කරන raw materials අමුද්‍රව්‍ය සහ other services අනිකුත් සේවාවන් සපයන පාර්ශවය තමයි සප්ලයර්ස්ලා කියන්නේ. එතකොට සප්ලයි කෙනෙක් දැනගන්න ඕනේ මේ raw materials and other services අපිට අවශ්‍ය කරන වෙලාවට අවශ්‍ය quality එක මතම සපයන්න. political environment එක ගත්තහම රටක government එකේ policies අනිවාර්යයෙන්ම business වලට influence එකක් කරනවා. එතකොට businessman කෙනෙක්ට එයාගේ business එක කරගෙන යන්න වෙන්නේ මේ policies consider කරන ගමන්. අපිට government policies වල examples විදිහට ගන්න පුළුවන් infrastructure development policy එකයි fiscal policy එකයි. ඊළඟට legal environment එක කතා කරද්දී legal environment එකේ consist වෙන්නේ laws and regulation. ඒවා තියෙන්නේ consumers law protect කරන්න, domestic manufacturers law protect කරන්න, business community එක protect කරන්න සහ environment එක protect කරන්න. ඊට අමතරව government එකක් appoint කරනවා institutions, boards, commissions සහ responsible authorities and individuals ලව මේ laws වෙනුවෙන්. එතකොට අපිට මේ laws and regulations වල examples විදිහට ගන්න පුළුවන් Companies Act number 7 of 2007 එක, Consumer Affairs Authority Act number 9 of 2003 එකයි, Shop and Office Employees Act number 14 of 1954 කියන තුන. ඊට අමතරව මේ laws and regulations වලට appoint කරලා තියෙන institutions තමයි Consumer Affairs Authority එක, Central Environmental Authority එක, Public Health Inspector සහ Registrar of Companies කියන ඒවා. ඊට පස්සේ technological environment එක කතා කරද්දී technology එක ගත්තහම ඒක rapidly grow වෙනවා. එතකොට අපේ business එක ඒ technology එකත් එක්ක adapt වෙලා තමයි business activities කරගෙන යන්න වෙන්නේ. එතකොට business activities වගේම individual කෙනෙක්ගේ lifestyle එකත් මේ technological environment factors වල changes හින්දා වෙනස් වෙනවා. අපිට example විදිහට ගන්න පුළුවන් කොහොමද මේ technology එක change වෙද්දි business environment එක change උනේ කියන එක. පළවෙනි එක ඉස්සර අපි use කරේ simple manual weaving machines use කරා. ඉස්සර ඒ වුණාට දැන් අපි modern machines use කරනවා computer technology එක වගේ ඒවා. ඒ වගේ එතකොට අපිට manufacture කරන්න පුළුවන් quality fabric අඩු cost එකකින් වගේම පොඩි time එකකදී. ඊළඟ එක තමයි business දැන් use කරනවා telephones, emails වගේ ඒවා. ඒ වුණාට ඉස්සර එයාලා use කරේ snail mail කියලා එකක්. ඊළඟ එක ඉස්සර business වල publish කරේ එයාලගේ advertisement postal mail address වල. හැබැයි දැන් එයාලට පුළුවන් provide කරන්න එයාලගේ telephone number එක, email address එක සහ customers ලට invite කරන්න පුළුවන් එයාලගේ website එකට visit කරලා තවත් information දැනගන්න කියලා.
ඊට පස්සේ ඉකොනොමික් එන්වයරන්මන්ට් එක ගත්තහම ඉකොනොමික් එන්වයරන්මන්ට් එකේ කන්සිස්ටන්ට් ඉකොනොමික් ෆැක්ටර්ස් බිස්නස් එකකට එෆෙක්ට් එකක් කරන ඉකොනොමික් ෆැක්ටර්ස් තමයි ඉකොනොමික් එන්වයරන්මන්ට් එකේ තියෙන්නේ. මේ ඉකොනොමික් පොලිසිස් වලට මේන්ලි රෙස්පොන්සිබල් වෙන්නේ රටක ගවර්න්මන්ට් එක. එතකොට ඉකොනොමික් ෆැක්ටර්ස් වල පළවෙනි එක තමයි ඉන්ටරස්ට් රේට් එක. ඉන්ටරස්ට් රේට් එකක් අපිට හම්බෙන්නේ එක්ක බෑන්ක් ඩිපොසිට් වලට නැත්නම් අපේ බෑන්ක් ලෝන්ස් වලින් charge කරනවා. ඉන්ෆ්ලේෂන් එක ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ continuous increase in the general price level of goods and services. කියන්නේ goods and services වල prices වල continuous increase එකක් වෙනවා නම් අපි ඒකට කියනවා ඉන්ෆ්ලේෂන් කියලා. ඊට පස්සේ income distribution කියන්නේ it is how the national income of a country has been distributed among its people. නැෂනල් ඉන්කම් එක ඒක මිනිස්සු අතර කොහොමද ඩිස්ට්‍රිබියුට් කරන්නේ කියන එක තමයි ඉන්කම් ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ. ඊට ලෙවල් ඔෆ් එම්ප්ලොයිමන්ට් හැමෝම ජොබ් එකක් එක්ස්පෙක්ට් කරන හැමෝටම එයාලා එක්ස්පෙක්ට් කරන ගැලපෙන ජොබ් එකක් හම්බෙනවා නම් කන්ට්‍රි එකක් ඇචීව් කරනවා ෆුල් එම්ප්ලොයිමන්ට් ලෙවල් එකට. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කියලා කියන්නේ රටවල් අතර තියෙන රිලේෂන්ෂිප් එකට. එතකොට මේ රිලේෂන්ෂිප් බිල්ඩ් අප් වෙන්නේ ට්‍රේඩ් සෝන්ස් සහ ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් හරහා. as a foreign exchange rate එක foreign exchange rate කියලා කියන්නේ rate at which the currency of one country is exchanged with the currency of another country. ඒ කියන්නේ එක රටක currency එකක් අනිත් රටක currency එකත් එක්ක exchange වෙන rate එකට තමයි අපි foreign exchange rate එක කියලා කියන්නේ. ඊට පස්සේ savings කියන්නේ proportion of income that individuals keep without spending on consumption. එතකොට පාරිභෝගිකයෙක් දැන් අපි ආදායමක් උපයනවා නම් අපි ඒක පරිභෝජනය වෙනුවෙන් කන්සම්ප්ෂන් එක වෙනුවෙන් වියදම් කරන්නේ නැතුව අපි ඒක සේව් කරනවා නම් ඒකට තමයි සේවිංග්ස් කියලා කියන්නේ. රටක සේවිංග්ස් වැඩි වෙද්දී ඉන්වෙස්ට්මන්ට් එක වෙනුවෙන් ඉතුරු වෙන මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා. global environment and business activities ගත්තහම globalization කියලා කියන්නේ mutual relationship among countries in terms of economic, social and cultural dimensions. එතකොට මේ globalization කියන එකෙන් අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ business activities ප්‍රීලිම කරන් යන්න කිසිම restriction එකක් cross border එකක් නැතුවම. එතකොට මේ information and communication technology එකේ advancement එකත් එක්කම අපේ entire world එකම මේ වෙද්දි single global village එකක් බවට පත් වෙලා තියෙනවා. අපිට දුර ප්‍රශ්නයක් වෙන්නේ නැතුවම දැන් goods and services, labor and capital වගේ ඒවා රටකින් තවත් රටකට මාරු කරන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. එතකොට මේ global environment එකේ තියෙන factors වල changes positively වගේම negatively impact වෙනවා අපේ domestic businesses වලට. අපි මේ global environment එකේ අපේ domestic businesses වලට කරන positive impact එක කතා කරොත් පළවෙනි එක තමයි අපිට වෙනත් රටවල් වලින් latest technology එක ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක positive impact එකක්. දෙවෙනි එක අපිට පිට රටවල් වලින් quality raw materials අපේ රටට ගෙන්න ගන්න පුළුවන්. තුන්වෙනි එක අපිට efficient machines උත් හොඳ machines එහෙම පිට රටවල් වලින් ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ foreign capital එකත් අපේ රටට ගලාගෙන එනවා. අන්තිම එක තමයි possibility to find foreign markets for domestic goods and services. ඒ කියන්නේ අපි අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ සහ සේවාවන් වලට සේවාවන් වෙනුවෙන් අපිට foreign market එකක් හොයාගන්නත් පුළුවන්. ඊළඟට මේ global environment එකෙන් domestic businesses වලට වෙන negative impact එක කතා කරද්දී පළවෙනි එක තමයි creating a highly competitive environment එකක්. අපිට දැනටමත් දැක ගන්න පුළුවන් මේ globalization එකත් එක්ක තරගකාරීත්වය කියන එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. දෙවෙනි එක domestic skilled workers migrating to foreign countries. ඒ කියන්නේ අපේ රටේ ඉන්න workersලා පිට රටවල් වලට යනවා. මේ වෙද්දි ගොඩාක් අය ලංකාව දාලා පිට රටවල් වල යනවා වැඩ කරන්න. ඒක එතකොට අපිට negative impact එකක් තමයි වෙන්නේ. ඊළඟ එක instability of the existence of domestic businesses. මේ globalization එකත් එක්ක අපේ domestic businesses වල
එක්සිස්ටන්ස් එක ගැන අපිට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒකත් එතකොට අපිට නෙගටිව් ඉම්පැක්ට් එකක්. හතරවෙනි එක නෙගටිව් චේන්ජස් on the local culture. අපේ කල්චර් එකෙත් නෙගටිව් චේන්ජස් වෙනවා මේ ග්ලෝබලයිසේෂන් එක හින්දා. ඊළඟට importance of studying environment of a business කියන එක ගැන කතා කරද්දී ඕනම internal and external environment fact එකකින් අපිට එක්ක positively නැත්නම් negatively impact එකක් වෙනවා අපේ business එකට. එතකොට businessman කෙනෙක් අනිවාර්යයෙන්ම business environment එක study කරලා මේ conditions ටික identify කරගන්න ඕනේ. internal environment එකකදී අපිට දකින්න පුළුවන් වෙන්නේ strength and weaknesses කියන දෙක. හැබැයි external environment එකේදී අපිට දකින්න පුළුවන් වෙන්නේ opportunities and threats කියන දෙක. එතකොට strength and weaknesses විදිහට අපිට ගන්න පුළුවන් business එකක strength එකක් වෙනවා adequate capital එකක් තියෙන එක. ඊට පස්සේ managers ලගේ experience එක. employees ලගේ knowledge එක, dedication එක, ඊට පස්සේ හොඳ production methods තියෙන එක, හොඳ brand name එකක් තියෙන එක වගේ ඒවා අපේ business එකට strength එකක් වෙනවා. ඒවා අනිවාර්යයෙන්ම එන්නේ අපේ internal environment එකත් එක්ක. ඊට පස්සේ weaknesses විදිහට ගන්න පුළුවන් ඕනගේ business knowledge එක එක්ක sufficient නැති වෙනවා. නැත්තම් owners ලගේ financial capability එක limited වෙනවා. හොඳ workers ලා අපිට නැතු වෙනවා. ඊට පස්සේ අලුත් ටෙක්නොලොජිස් ගැන knowledge එක අප්ඩේට් වෙලා නැති වෙනවා. workers ලගේ negative attitudes, business එකේ geographical location එක unfavorable වෙනවා වගේ ඒවා තමයි අපේ weaknesses විදිහට ගන්න පුළුවන්. ඊළඟට business එකක opportunities and threats කතා කරද්දී මේ opportunities and threats කියන ඒවා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ external environment එකත් එක්ක. opportunities විදිහට ගන්න පුළුවන් consumers ලගේ lifestyle එකේ වෙන changes. ඊට පස්සේ government එකෙන් අඩු interest rate එකක් යටතේ loans introduce කරලා දෙන එක. ඊට පස්සේ businesses වලට tax incentives හඳුන්වලා දෙනවා. අලුත් cities design කරන එක, highways construct කරන ඒවා වගේ අපේ opportunities වෙනවා. ඒවා අනිවාර්යයෙන්ම අපේ බාහිර පරිසරයෙන් සිද්ධ වෙන දේවල් තමයි එතකොට opportunities විදිහට එන්නේ. ඊට පස්සේ threats විදිහට ගන්න පුළුවන් අපේ industry එකට අලුතෙන් competitors ලා එන්ටර් වෙනවා. natural disasters වෙනවා. international trade embargo වගේ ඒවා impose කරනවා. අලුත් technological methods වලට අපිට adapt වෙන්න අමාරු වෙනවා. ඒවා එතකොට බාහිර පරිසරෙත් එක්ක එනවා external environment එකත් එක්ක එන threats විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් අපි ඒ කතා කරලා ඉවර කරේ දෙවනි පාඩම. ඊළඟ දවසේ අපි අලුත් පාඩමකින් හම්බෙමු.